එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. හෙට දවස මට ගොඩක් විශේෂ දවසක්. මොකද හෙට මගේ උපන්දිනේ. තවත් එක ලස්සන අවුරුද්දක් ජීවිතයට එකතු වෙනවා. ඉතින් ඒකට ඕන කරන පොඩි බඩු වගයක් ගන්න තමයි මම දැන් මේ ආවේ. ඉතින් අපේ ජීවිතයේ අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යද්දී අපේ ජීවිතයට අපිට ලැබුණු හැම දේම වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මාත් මේ දවස් ටිකම ගත කරේ ඒ හැම දෙයක් වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙන ගමන්. මේ පාර මගේ උපන්දිනයට මට දාන දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒකට මට ගොඩාක් සතුටුයි. ඒ නිසා මම හරිම සිම්පල් විදිහට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඉතින් අපි ඕන කරන දේවල් ටිකත් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. දැන් මම මේ හදන්නේ හෙට දානෙට ඕන කරන පුඩින් එක හදන්න. ඉතින් මට හිතුණා ඒක හදන ගමන්ම ඔයාලටත් ඒ රෙසිපි එක කියලා දෙන්න. මේක බටර් ස්කොච් පුඩින් එකක්. මේකේ රෙසිපි එක මමත් බලාගත්තේ YouTube channel එකකින්. මේකට අපි මිල්ක් මේඩ් ටින් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ ටින් එකේ ප්‍රමාණයටම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ ටින් එකෙන් භාගයක් වතුර එකතු කරලා ඉතුරුණු මිල්ක් මේඩ් ටිකත් හොඳට මිශ්‍ර කරගෙන අපි මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේක හදන්නත් ලේසි වගේම හරිම රසට තිබුණා. ඉතින් ඒ නිසා ඔයාලත් මේක try කරලා බලන්න. මේ මික්ස් එක හදාගෙන ඉවර වෙලා ඊළඟට අපි කරන්න ඕනේ සීනි ටිකක් කැරමල් කරගන්න එක. ඉතින් මගේ හස්බන්ඩ් මට ගොඩාක් උදව් කරනවා. මම දැන් සීනි ටිකක් තිබ්බා කැරමල් වෙන්න. ඒකට වතුර මික්ස් කරන්න නැහැ. ඊට පස්සේ අපිට මේකට බිත්තර 4කුත් ඕනේ. ඒ අතරම මම චිකන් ටිකක් හදාගත්තා. ඒ ටික මැරිනේට් දාලා තියෙන චිකන් වලින් හදන්න. සීනි එක ටික ටික මේ විදිහට කැරමල් වෙගෙන එද්දී අපි ගින්දර ටිකක් අඩු කරන්න ඕනේ. මොකද සීනි එක කර වෙන්න පුළුවන් නිසා. මේක හොඳට කැරමල් වෙලා මුලට ආවට පස්සේ අපි මේකට බටර් ග්‍රෑම් 60ක් වගේ එකතු කරමු. බටර් ටික එකතු කරලා අපි ඒක ඕෆ් කරලා තමයි තියන්න ඕනේ. සීනි එකේ ඒ ටික හොඳට පුරවනාට පස්සේ අපි අපේ කිරි මිශ්‍රණය මේකට එකතු කරනවා. ඒක එකතු කරලා අපි ආපහු ලිපේ කිරි ගඩු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. එතකොට අර සීනි ටික කැට වෙලා තියෙන නිසා ඒක කිරි එකට අත්වෙද්දී හොඳට මික්ස් වෙනවා. ඊට පස්සේ අපි මේකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපි බිත්තර 4 අරගෙන ඒක පෙන්නේනකම් හොඳට මික්ස් කරගන්න ඕනේ.
මෙන්න මේ විදිහ බටර් ගාගත්තු බේකින් ට්‍රේ එකට තමයි අපි අන්තිමටම මිශ්‍රණය දාන්නේ. අපි දැන් මේ ලැහැස්ති කරගත්තු මිශ්‍රණය එකට එකතු කරනවා හොඳට නිවුණාට පස්සේ. ඒ අතරේ මම දවල්ට කෑම කන්නත් කෑම ටිකත් හදාගත්තා. හස්බන්ඩ්ත් මට උදව් කරන නිසා හරිම ලේසියෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. මම දැන් අර කිරි මිශ්‍රණය පිත්තරයකට දාලා හොඳට මික්ස් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඒක අපි බේකින් ට්‍රේ එකට දාලා ෆොයිල් පේපර් එකකින් වහලා බේක් කරගන්න ඕනේ විනාඩි 20ක් විතර අංශක 180ක් විතර ප්‍රමාණය. මේක හදන්න හරි ලේසි. ඒ වගේම මම හරිම ආසාවෙන් තමයි මේක හැදුවේ. මොකද මම දෙන දානෙටනේ මේක හදන්නේ. ඒ ටිකත් ඒ විදිහට ඉවර කළා. අනිත් ඕන කරන දේවලුත් ලෑස්ති කරලා අපි දෙන්න දවල්ට කෑමත් කාලා අද දවස හෙමීට ඉවර කළා. අද අගෝස්තු 24 මගේ උපන්දිනයේ දවස. ඉතින් අද මම උදේම නැගිටලා පහන තියලා මගේ ජීවිතේ මේ වෙනකම් මට ලැබුණු දේවල් වලට ග්‍රැටිටියුඩ් වුණා. ස්තුතිවන්ත වීම ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් මම පිරිත් ටිකකුත් දාලා උදේම මේ කිරිබත් එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මගේ උපන්දිනයේ දවසේ ලස්සන මතකයන්, සතුටු මොමන්ට්ස්, ආදරණීය මිනිසුන් එක්ක ගෙවුණු ඒ සුන්දර දවස ඔයාලටත් ආරාධනා කරනවා මාත් එක්ක බලන්න එන්න කියලා. මම දැන් හදන්නේ දානට ඕන කරන කරිස් ටික හදාගන්න එක. ඔක්කොම ටික ලෑස්ති කරලා එකින් එක මම උයන්න පටන් ගත්තා. අද ටිකක් වැහි අඳුර තියෙන දවසක්. ඉතින් මම ටික ටික මේ හැමදේම ලෑස්ති කරගත්තා. අද වගේ දවසක මේ වගේ දානයක් සිම්පල් විදිහට හරි දෙන්න ලැබීම මට ලොකු සතුටක්. ඊට පස්සේ ඉතින් මම ලැහැස්ති වෙලා මගේ හස්බන්ඩ් එක්ක කිරිබත් ටිකක් කාලා අපි දැන් දාන දෙන්න තමයි යන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ දාන දෙන ගෙදරට. අපි ඒගොල්ලොයි එකතු වෙලා තමයි අද ස්වාමීන් වහන්සේලා දෙනමකට දාන දෙන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක මගේ ලස්සනම දවස මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් මේ වෙලාවේ මගේ හස්බන්ඩ්ට, මගේ අම්මට, තාත්තට, මේ විශ්වයටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතේ මේ ලස්සන දවස, ලස්සන අවුරුද්ද මට ලැබීම වෙනුවෙන්. तू है तो धड़कन चलती है, तू नहीं तो जान निकलती है, तेरे बिना ये दुनिया भी मुझको वीरान सी लगती है, तेरा नाम लबों पे रहे, मेरी हर शाम तुझसे सजे, मेरी रूह तक तू बस गई, अब जुदाई से डर
लगता है। तेरी दाखनों में घर कर लूं, खुद को तुझ में ही भर लूं। अगर तू साथ रहे उम्र भर, तो हर जन्म तुझे ही प्यार करूं।